හරිද? අපේ පේපරේ B කොටසේ මේ ව්‍යුහගත රචනා ගාන තියෙනවා. පළවෙනි ගාන භාග ගානක්. මෙන්න මේකේ තියෙනවා කන්දක් නායාම් වැළැක්වීම සඳහා ඉදිකිරීමට යෝජිත ගල් බැම්මක්. අපි හිතමු ගල් බැම්ම මේක කියලා. එතකොට ඔය ගල් බැම්මෙන් 8න් 3ක් පළවෙනි අදියරේදී ඉවර කරනවා. එතකොට 8න් 3ක් කියලා කියන්නේ පළවෙනි අදියරේ. පළමු අදියර. හරිද? ඊට පස්සේ ඉතිරියෙන් ඒ කියන්නේ 8න් 3ක් අඩු වුණොත් නේ ඉතිරි කොටස එන්නේ. එතකොට 8න් 5යි. අන්නේ ඉතිරියෙන් 5න් 3ක් දෙවනි අදියරේදී ඉවර කරනවා. දෙවන අදියර. හරිද? ඔන්න ඔහොම තමයි කියන්නේ. එතකොට අපේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ පළමු අදියරේදී අදියර අවසානයේදී බැම්මෙන් ඉදිකිරීමට ඉතිරි වන කොටසේ බැම්මේ මුළු දිගෙන් කොපමණ භාගයක්? පළමු ප්‍රශ්නේ. හරිද? 8න් 8ක් තමයි මුළු බැම්මම. ඒකෙන් 8න් 3ක් ඉවර කරාට පස්සේ දැන් ඉතුරු වෙන්නේ කීයද? 8න් 5යි. ඔන්න ඕක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරය. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය අහනවා ඉතිරි කොටසෙන් දෙවෙනි අදියරේදී කරපු ප්‍රමාණය ඉතිරි කොටසෙන් කොච්චරද? 5න් 3ක්. හරිද? 5 බෙදීම 8යි 3 වෙනුවට ගුණ කිරීම 3 බෙදීම 5යි. 5ට 5 කැපුණා. එතකොට එන්නේ 8න් 3. හරිද? ඔන්න දෙවන අදියරේ. මේක පළමු අදියරේදී මේක දෙවන අදියරේ. හරිද? ඔය දෙවන අදියර. මෙන්න දෙවන අදියර. හරි. ඊට පස්සේ කියනවා මුල් අදියර දෙකෙහිදී අවසන් කළ කොටසේ දිග මීටර් 480ක්. හරිද? එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ මුල් අදියරේදී 8න් 3යි. දෙවන අදියරේදී 8න් 3යි. එතකොට දැන් ඔක්කොම 8න් 6යි. ඔය 8න් 6ම කියනවා එයා 480. 480යි මීටර. එහෙනම් මට පුළුවන් 8න් 1 හොයාගන්න. 480යි මීටර බෙදන්න ඕනේ 6යි. එහෙනම් මට 8න් 1 එනවා 480 6න් බෙදුවොත් 80යි මීටර. හරිද? එහෙනම් මට මුළු දිග ඕනනම් 8න් 8න් වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ 80යි මීටර වැඩි කරන්න ඕනේ 8න්. එතකොට 8 වරක් 8 64යි බිඳුවක් තියෙනවා. ඒක දැම්මා. එතකොට මුළු දිග වෙන්නේ 640. ඊට පස්සේ කියනවා තෙවන අදියරේදී බැම්ම ඉදිකිරීමට මිනිසුන් 6 දිනකට දින 10ක් ගත වේලු. හරිද? මේකේ 4 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ තෙවන අදියරේදී මිනිස් දින සමානයි මිදි. හරිද? මිනිසුන් 6 දිනකට දින 10ක් ගත වෙනවලු. හරිද? 6 දිනකට දින 10ක් ගත වෙනවලු තෙවන අදියරේ. එතකොට මිනිස් දින කීයක් ඕනේ? 6 වරක් 10 60. මේ 60 එන්නේ 8න් 6ක් ඉවර කරලා ඉවරයිනේ. 8න් 2ක් හදන්න නේද? 8න් 2ක් හදන්න තමයි ওই මිනිස් දින 60. එහෙනම් 8න් 8 කියන්නේ. හරිද? මම මෙතනට ගන්නවා. හරිද? 8න් 2ක් ඉවර කරන්න තමයි ওই මිනිස් දින 60. එතකොට 8න් 8ක් කියලා කියන්නේ 60 වගේ 4 ගුණයක්. හරිද? එතකොට 60 4ක් කියන්නේ 240. නේ? 6 වරක් 4 24යි 240. එහෙනම් සම්පූර්ණ මිනිස් දින 240ක් එනවා. මේ මුළු දැම්ම හදලා ඉවර කරන්න සම්පූර්ණ මිනිස් දින 240ක් එනවා. මේක ආයි බලන්න. මිනිස්සු 6 දිනකට දින 10යි යන්නේ එතකොට මිනිස් දින 60යි. හරිද? මිනිස්සු 6 දිනකට දින 10යි කියන්නේ මිනිස් දින 60යි. ඔය 60 කියන්නේ තෙවන අදියරේදීනේ. ඉතින් පළවෙනි අදියරේ 8න් 3ක් ඉවර කරා, දෙවන අදියරේ 8න් 3ක් ඉවර කරා. ඔක්කොම 8න් 6ක් ඉවරයි. තව 8න් 2යිනේ තියෙන්නේ. එතකොට මේ මිනිස් දින 60 ගන්න 8න් 2කට. එතකොට 8න් 8ක් කියන්නේ 8න් 2 කෑලි 4ක්. ඒ කියන්නේ 60 4ක්. 60 4ක් කියන්නේ 240. එතකොට මේ වැඩි ඉවර කරන්න සම්පූර්ණ මුළු මිනිස් දින ගන්න 240ක් යනවා. හරිද?